කෙනෙක්ගේ ජීවිතේ භාණ්ඩ 100ක් තියෙනවා නම් දුක් 100යි. භාණ්ඩ 10ක් නම් දුක් 10යි. තනිකඩව ඉඳලා බඩගිනි වුණාම තනියෙන් ඉන්න පුළුවන්. තවත් එකෙක් ඉන්නකොට ඒකට හරි අරන් දෙන්න ඕන. දෙන්න දෙමළු කතා වෙලා බඩගින්නේ හරි ඉන්න පුළුවන්. පොඩි උන් කෑ ගහනකොට හොරකම් කරලා හරි ගෙනත් දෙන්න ඕන. දුක් වැඩි. හමක් කපනවා වගේ මොන හරි දේවල් අත්හරින්න නැත්තම් චෛත්‍ය හදනකොට කන කර දෙක ගලවලා දැම්මා කියන්නේ ඒ දුක අත්හැරියා. එකතු කරගෙන හිටපු ගැඩොල මේ සල්ලි වලින් ගැඩොලක් කරන් පූජා කරා කියන්නේ කාමයේ අත්හැරියා නිවනට පිනක් ගත්තා. මේ දුක් ගෙවා ගන්නේ කවද්ද?